ඉන්ධන මිල අඩු කිරීම කොහොමද මහ ජනතාවට දැනෙන්නේ? මෙයා මාත්තු මහ ජනතාවට දැනෙන විදිහ අපි දන්නේ නැහැ. අපි වගේ පොඩි ජනතාවට දැනෙන විදිහ මාත්‍තර වචනෙන් කියනවට වඩා සුදයා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නමුද? තමල්ලේ බබා යංකෝ මහත්තයා කොහෙද? යංකෝ හැබැත්තට මහත්තයා එන්න මේ එන්න මොකද වෙන්නේ මෙතන? මොකද වෙන්නේ? මේ එන්න කියන්නේ මල්ලි මේ මයික් යල්ලා අයුබෝවන් ඔයාලා මේක දෙලා ඉන්නේ ලොන්ඩරි ටීවී එකේ ජනතාවට ඉන්ධන මිලේ සහනය කොහොමද දැනෙන්නේ කියලා ක්‍රියාවෙන් ඔප්පු කරන වැඩසටහනත් සමගයි නේද? රයිට් අපිත් එක්ක ඉන්න නිවේදක මහත්තයා අත් දෙක දික් කරන්න මේ ආකාරයෙන් මෙහෙම සදයා ගලක් ගන්න. ඔන්න මහත්තයෝ අවුරුදු 4කට විතර කලින් අපිට ඉන්ධන මිල මෙන්න මේ ආකාරයෙන් තමයි දැවුනේ. අවුලක් නැහැ ෂේප් දරාගෙන ඉන්න පුළුවන්. දරාගෙන ඉන්න පුළුවන්. ඔන්න මහත්තයෝ එකපාරම ඉන්ධන මිල මේ අවුරුදු 4 මේ ආකාරයෙන් වැඩි වුණා. මේ ආකාරයෙන් වැඩි වුණා. මේ මහත්තයෝ ආයෙ වැඩි වුණා. කොහොමද දෙන්නේ? අමාරු දෙයක් මෙන්න මහත්තයෝ ආයෙ පොඩ ඔන්න මහත්තයෝ ඡන්දේ නෝ. අර ඉක්මනට આવත් හොඳයි. ඉක්මනට ගන්න නෑ නේ අක්කු. මේකනේ කේස් එක. ඔය ඡන්දේ ලඟ වෙද්දි මහත්තයෝ ඔන්න පොඩ්ඩක් අඩු කරලා. මේ පොඩයි අඩු කරේ. සාහනේ දෙන්නවද? දෙන්නේ ඔය ආකාරයෙන් තමයි ජනතාවට සාහනේ දෙවුනේ. අපි යන්න සාලි දෙවුන හොඳට දෙවුනා.